Morning, welcome back to my YouTube channel. ඉතින් මේ අපේ ට්‍රිප් එකේ දෙවනි දවස දැන් අපි නුවර තමයි ඉන්නේ. නුවර මේ ඉතින් අපි නැවතුණ හොටෙල් එකේ view එක තමයි මේ පෙන්වන්නේ. ඉතින් පොඩ පරක්ුණ vlog එක අරන් ඉන්න මේ දවස් ටික මට සානේප නැතුව හිටියේ හින්දා ඉතින් vlog එක ඉස්සරහට බලාගෙන ඉන්න අපි නුවර අපේ ට්‍රිප් එකේ දෙවනි දවස ගෙව්වේ කොහොමද කියලා. පාන්දරින්ම නැකිලා දළදා මාලිගාව වඳින්න යන්න හිතාගෙන හිටියත් ඉතින් උදෙන්ම අපිට ඇහැරුන්නේ නැහැ. මොකද ඉතින් අපි රෑ වෙනකම්ම ඇහැරලා හිටපු හින්දා ඉතින් අපි පහමාරට 6ට විතර නැගිටලා තමා දැන් මේ ලෑස්ති උනේ. දැන් අපි ලෑස්ති වෙලා ඉවරයි. තාම අයියලා ලෑස්ති වෙලා නැහැයි කිව්වා. ඉතින් එයාලා ලෑස්ති වෙලා උඩට එනකන් අපි දැන් රූම් එකට වෙලා මේ බලාගෙන ඉන්නේ. ඉතින් එයාලා එනකන් එයාලා ආවට පස්සේ අපිත් ලෑස්ති වෙලා එළියට යනවා. අපි දැන් දළදා වහන්සේ වලින් යනවා හදන්නේ. ඒක්මන්ට ලෑස්ති වෙලා ආවා. අපි දැන් හදන්නේ අපේ බඩු ටික වෑන් එකට දාගන්න. ඉතින් අපි බඩු ටික වෑන් එකට දාගෙන හම්බ වෙමු. කෙලින්ම මේ යන්නේ දළදා වහන්සේ වඳින්න. ඉතින් අපි පාක් එකට වෑන් එක දාලා ඊට බඩගිනිය ගියා. ඉතින් අපි ඔක්කොම එකට කාලා යන් කියලා. අපි ඉඳලා දළදා මාලිගාව පැත්තට යනකොටම උඩ කඩයක් තිබ්බා කෑම. ඉතින් අපි ඒ කඩෙන් කන්න කියලා තමයි දැන් මේ යන්නේ. එතන කෑම පුදුම රසක්. ඒ කියන්නේ අපි ගෙවන ගානට සාධාරණව එතන කෑම රහයි. ඉතින් මම අපි කට්ටිය පොඩි අය කට්ටියයි මායි කෑවේ නූඩල්ස්. අනිත් අය ඔක්කොම බත් ඉන්දියාප වගේ කෑම තමයි කෑවේ. අපි දැන් මේ ඉතින් ඉන්නේ වැව ගාව. ඉතින් අපි දැන් දළදා මාලිගාවට යන තැන ඉන්නේ. අපි දැන් කට්ටියත් එක්ක මල් ගන්න තමයි යන්නේ. ඉතින් අපිට යනකොට ලස්සන යාළුවෝ ටිකක් හම්බුණා. ඉතින් ඒ යාළුවන්ව ටිකක් බලලා අපි දැන් මේ මල් අරගෙන අපි දැන් ඉතින් ෆොටෝ ෂූට් එක කරලා ඉන්න බෑ. ඔක්කොටම ඉස්සෙල්ලා ඉතින් දැන් ෆොටෝ ෂූට් එක කරන ගමන් තමයි දැන් ඉන්නේ. දළදා මාලිගාව ගාව ඉතින් අපිට තව යාළුවෙක් හම්බුණා. ඉතින් ඇතෙක් එයාත් ඉතින් මෙතනින් ගියා. ඉතින් කට්ටියම එයා දිහා තමයි මේ වෙලාව බැලුවේ. ඉතින් අපි ගියපු දවසේ මේ නිවාඩු දවසක්. ඒ කියන්නේ පෙබරවාරි 26 නුවර ගියේ. ඉතින් එදා නිවාඩු දවසක් මට මතක නෑනේ මොකද්ද නිවාඩු දවස කියලා. එදා නිවාඩු දවසක් ඉතින් පුදුම විදිහට සෙනග අපි එකම තැන විනාඩි 5ක් 10ක් විතර හිටියා. ඒ තරම් අර තදබදේ තියද්දි තමයි අපි ඇතුළට ගියේ. ඉතින් මම ඔයාලට බලන්න පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. බලාගෙන ඉන්න. ඉස්සරහට මම මෙතනින් එහා වොයිස් කරන්නේ නැහැ. ඔයාලා බලාගෙන ඉන්න. ඉතින් උඩට ගිහින් මට වීඩියෝ කරන්න බෑ. ඒත් ඒ වෙලාවේ චූටි වීඩියෝ ටිකක් මම ගත්තා. අපි දැන් දළදා මාලිගාවෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා වැහි පොදයක් ගිය දෙතන්ට වෙලා අපි ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ මෙන්න මේ ලස්සන තැනට ගියා අපි.
ඉතින් ගොඩක් අය එතන ඉඳන් ෆොටෝ ගහලා තිබ්බනේ. ඉතින් ඒ හින්දා අපිත් එතනට වෙලා ෆොටෝ ටිකක් ගහලා ඉතින් අපි දැන් මේ ආවේ ලස්සනම ලස්සන තැනක් බලන්න. ඉතින් ඉස්සරහෙන් ඔයාලට පේනවා අපි දැන් මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපි දැන් ඇත්තටම ආවේ පේරාදෙණිය මල් වත්ත බලන්න. ඉතින් බලන්නකෝ මෙතන ලස්සන මල් පැල ඒ කියන්නේ ඔය විසිතුරු අපි ගෙවල් වල තියෙන මල් පැල ಜಾති ඒවා තියෙනවා හට් ගහලා. ඉතින් ඊට පස්සේ අපි දැන් කට්ටිය ටිකට් ගන්න ඇතුළට යනවා. ඊපස්සේ අපි ටිකට් අරගෙන ඇතුළට යනකොට හම්බ වෙමු. 18ට වැඩි අයද 12ට වැඩි අයද මන්දා මට මතක නැහැ. එක්කෙනෙක්ට 200 ගාණක් වුණා. ඉතින් ඊට පස්සේ අපි කට්ටිය දැන් මේ ටිකට් එක මෙන්න පෙන්නලා ඇතුළට යන ගමන් තමයි. ඉතින් බ්ලොග් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ලස්සනම තැන් බලමු. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි දැන් පේරාදෙණියේ මල් වත්තට ඇවිල්ලා මමද මුකුත් ගෑවේ නෑනේ. ඒ හැටි. අපේ බටුවේට ටික පේන්නේ නැහැ ඔමි. ආකෝ අහිංසකෝ. ටිකටම වීඩියෝස් බලාගෙන ඉන්න ලස්සන මල් බලන්න. දැන් එහෙනම් අපිත් එක්ක පේරාදෙණියේ මල් වත්ත බලන්න. ඒ අරයාගේ යාළුවෙක් සෙට් වෙලා. මෙයාගේ යාළුවා මෙයා. ඉඳ ගන්න උතරින්. පේනවා නේද ගයිස්? එයාට යාළුවෙක් හම්බෙලා. පේරාදෙණියේ ගයිසර එච්චර අපිට තාම නම් හම්බුන්නේ නැහැ ලස්සනම තැනක්. මෙන්න මේ විදිහට අපි ඉතින් ඇවිදගෙන යනවා. ලස්සන තැනක් අපිට හම්බ වෙනකන්. ඉතින් මෙතන නාන්නත් පුළුවන් ගොඩක් අය ඉන්නවා නාන. ගයිස් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ මොකද කියලා බලමු. ඔයාලට වීඩියෝ එකේ නම් පේනවද නැහැ. හින මහතයි නේද? කෙලින් තියෙනවා. ඔරේ හොර හුල්ල. ගයිස් හත් බලමු. මේ ගහ මොකද කියලා. එච්චර මහතයි. වටිනා කියන ගහ. පයි. හඳුන්වා වෙන ලබන දැන් හම්බුණා ලස්සනම ගස් පේලියක්. දැන් දෙපැත්තෙම ලස්සනට ගස් තියෙන වැස්සක් ආව එකපාරටම. ඉතින් අපි ඒ කැන්ටින්කට ගියා දවල්ට කන්න. ඔඩර් කරපු කෑම පිට ආවා. ඊට පස්සේ අපි දැන් ඒවත් කාලා අපි ආයි යනවා මල් වත්තේ ලස්සන මල් බලන්න. මෙන්න ගයිස් අපි දැන් තමයි ගයිස් දැන් තමයි අපි මල් වත්තකට ආවේ. ඔයාලට පේනව නේද මල් මෙච්චර වෙලා වැස්ස ඉවර යන්නේ. තාත්තකෝ ගියාලු. අර මල් ටික ලස්සන නෑ. අපි යන් ඉතින් බලන්න. බලන්නකො පාට කඩාවලා තියෙනවා. මල් ටිකක් ඕකේ දිනවද?
ඔක තියෙනවා අපේ පැත්තේ. තනි එකම වහින්න ගත්තා. ඊට පස්සේ අපි එතන ඇතුළට ගියා මල් බලන්න. ඉතින් තව ලස්සන මල් තියෙන්නේ නැති. අපිට මග ගැරුණා වැස්සත් එක්ක. පොත ගන්නවා. යා තාත්තා කවුද නික්මන්න? අයියේ. என்ன தேசா අම්මේ අර බලන් චුටියව ඒවත් යන්න බෑ කියලා හිතන අපි දැන් මේ ගෙදර යන පිටත් වුණා. ඉතින් අපි මගදී නවත්තලා කාලා එහෙම දැන් අපි මේ සින්දුවක් කියාගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. In 200 meters, turn left at Dolahina Junction onto Dolahina Govijanapadaya Road. සින්දු කිය ආවා. අපි දන්නේම නැහැ ගෙදරටම ඇවිල්ලා. ඉතින් ආවට පස්සේ මේ දෙන්නගේ කෝලනොත් බලන්න එපැයි. මේ විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ. එහෙනම් තවත් දවසක ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. good bye.